අද අපි කතා කරන්න යන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් සබ්ජෙක්ට් එකේ වීඩියෝ සීරීස් එකට අදාළව තුන්වෙනි වීඩියෝ එක. අද අපි කතා කරන්නේ e-commerce web application එකකට කොහොමද sign in වෙන්නේ කියලා. sign in වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම account එකක් හදාගන්න තියෙන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කතා කරා අපි කොහොමද මේකට sign up වෙලා account එකක් හදාගන්නේ කියලා. ඊට පස්සේ දැන් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ අපි කොහොමද මේකට sign in වෙන්නේ කියලා. අපි ඒකට දැන් account එකක් තියෙන ඉඳලා already have an account sign in කියන button එක click කරලා අපි sign in page එකට යන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතෙන්දී අපේ මෙතන තියෙනවා දැන් e-shop එකේ logo එකයි hi welcome to e-shop කියන එක එහෙමම. ඊට පස්සේ මෙතනදී අපි sign in කියලා header එකක් දාගෙන තියෙනවා. මෙතන අපිට input fields දෙකක් බලා ගන්න පුළුවන්. එකක් email එකක් password. අපි දැන් මෙතන අපේ email එක දෙන්න ඕනේ. අපි email එකට දෙන්න ඕනේ අපි ඉස්සෙල්ලා account එකක් හදාගද්දි දීපු email එක. ඊට පස්සේ අපි දැන් password එක දෙන්න නැතුව sign in වෙන්න හැදුවොත් අපිට කියනවා please enter your password කියලා. අපි එතකොට අපේ password එක දෙන්න ඕනේ හරි password එක දුන්නේ නැත්නම් වැරදි password එකක් අපි දීලා බලමු. එතකොට කියනවා invalid username or password කියලා. ඊට පස්සේ අපි අපේ හරි password එක දුන්නාම අපේ home page එකට log වෙනවා. අපි දැන් බලමු අපේ sign in process එකේ back end code එක ගැන. ඊට පස්සේ index file එකේ sign in box එකට අදාළ index code එක තමයි මේ තියෙන්නේ. අපි මෙතන තියෙනවා අපි මෙතන හදාගෙන තියෙන්නේ මේ තියෙන්නේ මෙතන තියෙනවා අපි email එක add කරන එක ඊට පස්සේ මෙතන password එක add කරන එක තියෙනවා. මේ තියෙන්නේ remember me option එක තියෙන තැන. ඊට පස්සේ මේ තියෙන්නේ තව forget password කියලා එකක්. ඒක අපිට බලා ගන්න තියෙනවා මේ මෙතන. ඊට පස්සේ මේ තියෙන්නේ sign in කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපි හදාගෙන තියෙන on click function එක. ඒ function එකේදී sign in කියන එක script.js file එකේ මෙතන call වෙනවා. ඊට පස්සේ ඒක call වුණාට පස්සේ අපි email එකයි password එකයි remember me කියන එකයි variable වලින් document.getElementById ඒක ඒ attribute දාලා අපි ඒක අරගෙන catch කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකත් form එකකින් data form එකකින් මේ අපේ server site එකට යවනවා. ඒ යවන්නේ ajax request එකක් විදිහට. ඒකට විශේෂ නමක් කියනවා XML HTTP request කියලා. request එක on ready stage කියන්නේ යවන්න සූදානම් function එක මේකට නමක් නැති function එකක් හින්දා අපි කියන්නේ anonymous function එක කියලා. ඊට පස්සේ if request status මෙතන දැන් assign ලකුණු දෙකක් තියෙන එකෙන් අපි කියන්නේ equal කියලා. එක assign එකක් තිබුණොත් ඒක equal නෙමෙයි ඒක assign. එතෙන්දී අපි බලන්නේ status එක 200ද ඒ කියන්නේ errors status එක. error status වර්ග කීපයක්ම තියෙනවා 500 404 ඒ වගේ errors තියෙනවා. ready state කියන එකෙන් කරන්නේ එයා ස්ථාන 4ක් පහු කරාද කියන එක. ඒ කියන්නේ client side එකේ ඉඳන් server side එකට යනකොට 2යි server side එකෙන් ඉඳන් client side එකට යනකොට 2යි. එතකොට 4යි. ඒ ඔක්කොම 3 නම් විතරයි අපිට ඒකේ response එකක් ගන්න පුළුවන් වෙන්නේ.
ඊට පස්සේ රෙස්පොන්ස් එක සක්සස් වුණොත් අපිව home.php කියන page එක load වෙනවා අපිට. ඊට පස්සේ else එකෙන් else path එකෙන් කියලා තියෙන්නේ අපි හරියට email එක password එක දීලා නැතුව sign in වෙන්න හැදුවොත් අපිට මේ එන message එක view කරන එක තමයි මේ code එකේ තියෙන්නේ. අපි අද කතා කරේ අපි කොහොමද අපේ e-commerce web application එකට sign in වෙන්නේ කියලා. අදට වීඩියෝ එක ඉවරයි. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.